මෙතන තියෙනවා පියාඹන කුරුල්ලෙක්. මේ කුරුල්ලා නිර්මාණය කරලා තියෙන්නේ පොලිටීන් නරවලා තියෙන විදිහට. දෙපැත්තට පොලිටීන් නරවලා තියෙනවා. ඊට පස්සේ මේ පැත්තට තියෙන දීයක්. නිකන් ඇත්තට බර නැති සහැල්ලු දීයක් තමයි මේකට නිර්මාණය කරන්න අරන් තියෙන්නේ. මේ දීය මෙතන ප්ලාස්ටික් එකක් තියෙනවා කොක්ක වගේ නෙමෙයි. මේ තියෙන රබර් බෑන්ඩ් එක. රබර් බෑන්ඩ් දෙකක් මේකට දාලා තියෙනවා. ඊට පස්සේ මෙතනට තීරුවක් කලවලා තියෙනවා මේ ඉරටු කෑල්ලක් වගේ ඉරටක් වගේ ඉරටු වර්ගයක් තමයි මෙතනට අරවලා තියෙන්නේ. ඊට පස්සේ මේ නිර්මාණය මම සල්ලි වලට ගත්ත එක. මේ මම නිර්මාණය කරපු ගන්නේ ඒකට දැන් මේක නිර්මාණය කරලා තියෙන විදිය තමයි මම මේ පැහැදිලි කරන්නේ. ඊට පස්සේ මෙතනට ප්ලාස්ටික් කෑල්ලක් තියෙනවා. ඒක කෑල්ල පොඩි සිදුරක් තියෙනවා. සිදුරු දෙකට තමයි කොටු කෑලි මේ ඉරටු කෑලි වගේ කෑලි දෙකක් මේ තුරට දාලා තියෙන්නේ. දැන් මේ කුරුල්ලගේ මේ පිටිපස්ස තමයි මේක. මේ පැත්ත ඉස්සරහා තටු දෙක තියෙන පැත්ත. මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා වෙනම කම්බි කෑලි දෙක කර මේ පිටපැත්තෙන් දාලා ඒකත් මේව පැතුරට දාලා මෙතන තියෙනවා මේ කම්බිය ගානට නමලා මේ ගානට හදලා තියෙනවා. දැන් මේ විදිහට තමයි මේ කුරුල්ල හදලා තියෙන්නේ. මේ රබර් බෑන්ඩ් කුරුල්ලේ. මම බලමු මේ කුරුල්ල ෆ්ලයිට් කරන විදිහ. මෙන්න මේ ආකාරයට මෙහෙම එක පැත්තකට කරකවනකොට මේ රබර් එක එතෙනවා එක පැත්තකට. එහෙම කරන් තියෙනවා මේ රබර් එක එතන තියෙනවා. එහෙම එක පැත්තකට එතන තියෙනවා. මෙහෙම හොඳට හොඳට එතෙනවා. ඊට පස්සේ විනාඩි දෙකක් විතර උතන්න පුළුවන්. එක පැත්තකට මෙහෙම කරන් තියෙනවා. එක පැත්තකට මෙහෙම කරනකොට ඒක රබර් එක එතෙනවා. එතනට පස්සේ මේක නතර කරලා එහෙම මේක අපේරිකම මේක ෆ්ලයිට් වෙනවා. කොහොමද වෙනවා දැන් ෆ්ලයිට් වෙනවා. අන්නේ ආකාරයට තමයි කුරුල්ලව මේ ෆ්ලයිට් කරන්නේ. මේ වීඩියෝ එක හොඳ නම් සබ්ස්ක්‍රයිබ් කරන්න.